අද මේ විවරණයෙන් අපි කතා කරන්නේ නෑ ඇත්තටම අපි හෙළිදරව් කරන්නේ අසීමිත ධනයක් කරා යන ගමනට වැටිලා තියෙන ලොකුම ඒත් කාටවත් නොපෙනෙන බාධාව ගැනයි. ඉහළම තලයේ සාර්ථකත්වයක් ඔබට ඕනේ නම් ඉස්සෙල්ලම මේ මනස හිර වෙලා තියෙන අදෘශ්‍යමාන බන්ධනාගාරය මොකක්ද කියලා හරියටම අඳුරගන්න වෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. ලෝකයේ තියෙන දරුණුම කඩන්න අමාරුම සිරගෙදර මොකක්ද? සාමාන්‍යයෙන් අපිට මතක් වෙන්නේ මහා කළුගල් බිත්ති යකඩ කූරු තියෙන තැනක් නේද? හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. ලෝකයේ තියෙන දරුණුම සිරගෙදර තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි හරියටම අපේ හිස් කබල ඇතුළෙමයි. ඒක කිසිම භෞතික ද්‍රව්‍යයකින් හදපු එකක් නෙවෙයි. පළවෙනි කොටසින් අපි බලමු මේ අදෘශ්‍යමාන මානසික බන්ධනාගාරය එවන් නැත්නම් සිතුවිලි කියන යකඩ කූරුගෙන. ඇත්තටම බිහිසුණුම සහ කඩා බිඳ දන්න අමාරුම හිරවීම වෙන්නේ මේ භෞතික ලෝකේ නෙවෙයි. හුදෙක්ම අපේ මනස ඇතුලේ. අනේ මට මේක කරන්න බෑ. මම ඉපදුන්නේ දුප්පත් වෙන්නේ. මම ඒ තරම් දක්ෂ කෙනෙක් නෙවෙයි. ඇහලා පුරුදුයි නේද? මේව නිකම්ම වචන නෙවෙයි. මේ සීමාකාරී විශ්වාසයන් එහෙමත් නැත්නම් ලිමිටිං බිලිෆ්ස් තමයි අර අදෘශ්‍යමාන බන්ධනාගාරයේ යකඩ කූරු හැටියට වැඩ කරන්නේ. මිනිස්සුන්ම සාමාන්‍ය මට්ටමකට කොටු කරලා යාළගේ සැබෑ විභවය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්නේ මේ මානසික බාධාවන්. මේ සිතුවිලි කොච්චර ප්‍රබලද කියනවනම් ඒව සම්පූර්ණ ජීවිතයක්ම පාලනය කරනවා. මේක අහපුවාම ඔබ පුදුම වෙයි. සැබෑ ආර්ථික සහ සමාජීය යථාර්ථය මේකයි. ලෝකේ 9.9%ක්ම මිනිස්සු ජීවත් වෙන්නේ Taman විසින්ම හදාගත්තු මේ අදෘශ්‍යමාන සිරගෙදර ඇතුලේ. පුදුමේ කියන්නේ එයාලට ඒක තේරෙන්නේවත් නැහැ. සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා සැබෑ ධනය අත්පත් කරගෙන තියෙන්නේ ඉතිරි 1% විතරයි. හිතලා බලන්න මේ යථාර්ථය ඇත්තදම කම්පන සහගතයි නේද? දෙවැනි කොටස තමයි ඇතුලාන්තයේ සිටින සතුරා සහ යටිසිතේ කඩාකප්පල්කාරී විද්‍යාව. අපි හැමතිස්සෙම වැරදි හොයන්නේ පිටින් නේද? හැබැයි අවධානය යොමු කරන්න ඕනේ බාහිර සාධකවලට නෙවෙයි. සැබෑ සතුරා ඉන්නේ පිටත නෙවෙයි ඇතුලාන්තේමයි කියන මේ මනෝවිද්‍යාත්මක සත්‍ය තේරුම් ගන්න එක අනිවාර්යයි. මේක නිකම්ම කතාවක් නෙවෙයි. මයින්ඩ්සෙට් ඒ වගේම Awaken the Giant Within වගේ ලෝක පූජිත මනෝවිද්‍යාත්මක පර්යේෂණ ග්‍රන්ථවලින් මේක විද්‍යාත්මකවම තහවුරු කරලා තියෙනවා. අපේ දියුණුව වළක්වන එකම බාධාව ආර්ථිකයවත් සමාජයවත් වෙන කවුරුවත් නෙවෙයි. ඒක අපේ යටිසිතේ ගැඹුරටම කිදා බැහැලා තියෙන සීමාකාරී විශ්වාසයන් විතරමයි. තමන්ගේම මනස තමන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක තමයි මේ හිරගෙන් එළියට එන පළමු පියවර. තුන්වන කොටසින් අපි කතා කරන්නේ එක පාසන්ටයක් වූ ධනවතුන් ගැන සහ අසාර්ථකත්වයේ සාර්ථකත්වයේ පියගැටපෙලක් විදියට ඔවුන් දකින ආකාරය ගැන. මේ මානසික සිරගේ නිදහස් වෙලා ඉහළම ධනයක් උපයාගත්තේ සුවිශේෂී එකපාසන් කණ්ඩායමේ මානසිකත්වයේ වැඩ කරන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. සාමාන්‍ය මිනිස්සු ඒ කියන්නේ අර අපි කලින් කියපු 9.9% එකම යම්කිසි අසාර්ථකත්වයක් ආවහම ඒක දකින්නේ හැම දෙයකම අවසානයේ විදියටයි. ඒගොල්ලෝ එතනින්ම නැවතිලා මට මේක බෑ කියන යකඩ කූරු තවත් ශක්තිමත් කරගන්නවා. හැබැයි අර ලෝකයේ 1%ක් වූ ධනවතුන් අසාර්ථකත්වයේ දකින්නේ ඉගෙන ගන්න ලැබුණු තවත් එක වටිනා පාඩමක් විදියට විතරයි. ඕන් මේ අදෘශ්‍යමාන බන්ධනාගාරයෙන් නිදහස් වුනේ අන්නේ තියුණු චින්තන වෙනස නිසායි. මෙන්න මේක තමයි ඊටාම තීරණාත්මක සත්‍ය. ඔබ කොච්චර දවස පුරාම මහන්සි වෙලා වැඩ කළත්, කොච්චර නවීන ඩිජිටල් ව්‍යාපාරික කුසලතා ඉගෙන ගත්තත්, ඔබේ මනස නිදහස් කරගත්තේ නැත්නම් ඒ හැමදේම සම්පූර්ණයෙන්ම නිෂ්ඵලයි. මානසිකත්වයේ අර යකඩ කූරු වලින් හිර වෙලා තියෙන තාකල් කිසිම බාහිර කුසලතාවයකට සැබෑ ධනය ගැන දෙන්න බෑ. ධනය කරා යන ගමනේ අනිවාර්ය පළවෙනිම පියවර වෙන්නේ මනස නිදහස් කරගන්න එකයි. ඒක තමයි පදනම. හතරවෙනි කොටස මනසේ අගුළු කඩා දැමීම. අසීමිත සාර්ථකත්වයක් සඳහා මනස ප්‍රතිනිර්මාණය කිරීම. හරි, දැන් ප්‍රශ්නය මොකක්ද කියලා අපිට හොඳටම පැහැදිලි නේද? ඊළඟ පියවර වෙන්නේ මේ අගුළු කඩලා දාලා යටිසිතේ බලය නිසි විදියට පාලනය කරගන්නේ කොහොමද කියන එකයි. මේකට අනිවාර්යයෙන්ම මනෝවිද්‍යාත්මක මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. මේකට අපි කියන්නේ යටිසිත ප්‍රතිනිර්මාණය කිරීම. එමත් නැත්නම් subconscious reprogramming කියලා. මේක නිකම්ම ඉබේ වෙන දෙයක් නෙවෙයි. ඊටාම සැලසුම් සහගතව හිතාමතාම කරන මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක්. යටිසිතේ බලය පාවිච්චි කරලා අපේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න විදිය අනිවාර්යෙන්ම ප්‍රගුණ කරන්න ඕන. අසීමිත සාර්ථකත්වයකට යන්නත් මේ මානසික හිරගෙයින් සදාටම නිදහස් වෙන්න තියෙන එකම රහස මේ ප්‍රතිනිර්මාණ ක්‍රියාවලියයි.
දැන් ඒ මානසික සිරගෙන් මිදෙන සැබෑ රහස් ඔබ ඉදිරියේ විවෘත වෙලා තියෙන්නේ. ඔබේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හරවන මේ සැඟවුණු මනෝවිද්‍යාත්මක බාධාවන් කුඩුපට්ටම් කරලා දාන ප්‍රායෝගික දැනුම ලබා ගන්න ඔබට අවශ්‍ය නම් ප්‍රොමෝරා ඇකඩමි YouTube නාලිකාව එක්ක අනිවාර්යයෙන්ම දිගටම රැඳී සිටින්න. සාමාන්‍ය ජීවිතයකින් අසීමිත ධනයක් කරා යන ඔබේ ගමනේ සැබෑම හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ ඒකයි. අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ එකම එක ප්‍රබල අභියෝගයක් විතරයි. ඔබේ මනසේ අගුළු කඩා දාන්න ඔබ අදම තීරණය කරනවද? තවදුරටත් මේ අදෘශ්‍යමාන මානසික සිරගේ අතුලේ කුටු වෙලා දුක් විඳිනවද? එහෙමත් නැත්නම් අර සීමාකාරී විශ්වාසයන් බිඳ දාලා සැබෑ ධනය සහ සාර්ථකත්වය කරා නිර්භීතව පියනගනවද කියන එක තීරණය කරන්න ඕන මොහොත දැන් නැවිත් තියෙන්නේ. තීරණය ඔබ සතුයි.